ශ්‍රී දළදා වන්දනාව නැවත කාලයකදී ලස්සනට පිළිවෙලට පිරිසිදුවට කරන්න ක්‍රමයක් සෙවීම කාටත් පහසුවක් වෙයි කියා හිතමු. දිගු පෝලිං ක්‍රමය නගරේ පුරාම අපවිත්‍ර වීම, පාරේ නිදා ගැනීම, ආහාර ගැනීම වැනි දර්ශනවලට විසඳුමක් මෙහෙම සුදුසුයිද බලන්න. එක් දිනකට පැමිණෙන අයට එදිනම ගෙදර යා හැකි වීම සනීපාරක්ෂක කටයුතු කසල අඩු කර ගැනීමට හේතුවක් වෙනවා. බුදුන් වැඩියා වගේ ඔවැනි දිනයක් කියන්නේ මලින් පුදමින් පරිසරය සුවඳවත් විය යුතු දින ගානක්. මේ සඳහා රටේ ජනයා කොටස් වශයෙන් දින ගානට බෙදා ගෙන්වන්න පිළිවෙලක් ගැන බලමු. පළමු දිනේ භික්ෂුන් වහන්සේලා හා ඒ සඳහා දානමය කටයුතු වලට ස්ථානයක් සමග ඊට උදව් කරන සියලු අයටද ගැලපෙයි. එදිනම ආබාධිත රණවුරු අය තව විශේෂිත අය ඉන්නවා නම් මේ පළමු දිනේ සුදුසුයි. දැන් රටේ අනික් ජනතාව ගැන බලමු. මින් කොටසක් පොදු ප්‍රවාහනවලුනුත් පෞද්ගලික වාහනවලුනුත් එන අය නිසා පළමු දින 5ක්වත් පොදු ප්‍රවාහන අයට පමණක් ගෙන්වන්න. ඊළඟ දින 5 පුද්ගලික වාහන වලින් එන අයව ගෙන්වන්න. දෙගොල්ලෝම කලවම් වීම හැකිතාක් නතර කරන්න. පළමු කාණ්ඩය ගෙන්වා අවසන් වූ පළමු දින 5න් පසු අමතර දැමූ පොදු ප්‍රවාහන නතර කරන්න. එසේම දෙවනියට වෙන් කළ දින 5 පුද්ගලික වාහනවල අයට ඉඩදී පළමු කාණ්ඩය නැවත ඒම අඩු කරන්න. එන්න එපා කීමේ අයිතිය ඇත්තේ රජයට පමණයි. එසේ කිරීමෙන් වාහන හා ජනයාගේ තදබදය යන දෙකම අඩු කළ හැකියි. දැන් ඊගාවට ඉහත කී අයට පෝලිං ක්‍රමය නැතිව පහසු හා පිරිසුදු ක්‍රමයක් බලමු. මේ සඳහා මාලිගාවේ සිට කිලෝමීටර් 1ක් ඇතුළත ඉඩකඩ ඇති ස්ථාන අවශ්‍යයි. ඒ තැන් පිරිසුදු කර, පහලයක් සවි කර, පුටු තැබූ ස්ථාන හදන්න පුළුවන් නම් ඉතා වටිනවා. එවැනි ස්ථානවලට මධ්‍යස්ථාන කියමු. එම මධ්‍යස්ථානවලට අංක 1 සිට අංක 50 දක්වා හෝ පුළුවන් තරම් අංක යෙදූ ස්ථාන සාදන්න. අංක සටහන් කළ බෝඩ්ද සවි කරන්න. දුම්රිය හා බස් සේවා මගින් ගේන සියලු ජනයා මේ අංක සහිත මධ්‍යස්ථාන වෙත රැගෙන යන්න. ඒ සඳහා කෙටි දාවන නොමිලේ බස් සේවාවකුත් අවශ්‍ය වෙනවා. අපහසු අයට හා වයසක ළමයින් වඩාගත් අයට එම බස් සේවාව පහසුයි. එම සියලු බස් වලට යන ස්ථානයේ අංක බෝඩ් එක සවි කරන්න. දැන් ඊගාවට හැමතැනම අපිරිසිදු වීම වැළැක්වීමට මෙම මධ්‍යස්ථාන වලට පමණක් දන්සැල් බෙදීම, ආහාර බෙදීම, ආහාර ගැනීම, වාඩි වී ආහාර ගැනීම කරන්න ඉඩ දෙන්න. වතුර පහසුකම්ද ඉන්පසු එකතු වෙන කසල දැමීමටද හැකිතා පොලිතින් බෑග් ආවරණය කළ කසල බඳුන් විශාල ප්‍රමාණයක්ද තියන්න ඕන වෙනවා. දැන් සනීපාරක්ෂක ස්ථාන මේ අසලින්ම එම මධ්‍යස්ථානවලම සාදන්න. ඒවාද වැඩි ප්‍රමාණයක් තිබීම කාටත් පහසු වේ. ඒ සඳහා පෝලිම් ඇති නොවන්න නම් නොමිලේ සැපයීමක් හා මුදල් ගෙවා යන සනීපාරක්ෂක පහසුකම් තිබීම නරක නෑ. ඒවා පිරිසිදු කරන අයට එම මුදල් අතට ගන්න ඉඩ දෙන්න. එම ක්‍රමය කළොත් සනීපාරක්ෂක ස්ථාන වැඩි ප්‍රමාණයක් යොදන්න පුළුවන් වෙයි. දැන් ඊගාවට මාලිගාව වෙත යෑමට ආපු අංක 1 පිළිවෙලින් ගෙන යාමට නැවත නොමිලේ බස් දාවන සේවාවක් තිබීම හොඳයි. එසේම ඒ අයගේ ගමන්මලු සෙරෙප්පු එම ස්ථානයේම තබා යාමටත් හැකි වෙනවා. ඒ නිසා මාලිගාවට ගොස් ආපසු හැරෙන ජනයාත් නැවත හිටිය මධ්‍යස්ථානයටම ගෙන ආයුතුසේම කෙටි දාවන බස් සේවාවද සැපයීම සුදුසුයි. ඒ සියලු බස්වල මධ්‍යස්ථාන අංකය සවි කරන්න. අංක 1 මධ්‍යස්ථානයේ, අංක 2 මධ්‍යස්ථානයේ ලෙසට. මෙම සේවාව මගින් පැමිණීම, බැලීම, පිටත්වීම ඉක්මන් වෙනවා. දිනකට එන ජනයා එදිනෙම පිටත් වීමට මෙම බස් සේවාව අවශ්‍යම වෙනවා. මේ විදිහට දින 10ක් තුල පැමිණෙන ජන කණ්ඩායම් දෙකට, ඒ කියන්නේ පළමු දින 5 පොදු ප්‍රවාහනත්, ඊළඟ දින 5 පුද්ගලික වාහන යන පාර්ශ්ව දෙකටම ශ්‍රී දළදා වන්දනාව වැඳ පුදා ඉවර කරගත හැකි වෙයි. මේ දිනවල යම් පෝලිමක් ඇති වුවත් ඒක කෙටි පෝලිමක් වෙයි. ඊගාවට කසල එකතු වන්නේ මිනිසුන්ගේ අත්වලයි. විසි කරන්නෙත් අතින්මයි. ඒ නිසා ඒවා අතින්ම ඉල්ලාගෙන එකතු කරගන්න කණ්ඩායම් පත් කරන්න. හැමතැනම අතු ගන්නවට වඩා ඒක ලේසි. එම කණ්ඩායමට පොලිතින් බෑග් 2 බැගින් අතට දී එකකට ප්ලාස්ටික් බෝතල්ද අනිකට පොලිතින් හා කඩදාසිද එවෙලෙම වෙන් කරමින් එකතු කළාම ඒවා අපිරිසිදු නැහැ. කසල ජරාව බවට පත්වන්නේ බිමට ඇලට විසි කළාමයි. පුළුවන් තරම් පාරේ යන අයගෙන්ද කසල එකතු කිරීමට අතේ බෑග් ඇති අය යොදවන්න. කසල ඇතනම් දෙන්න කියා ඉල්ලලාම එකතු කරන්න. සියලුම බස් පටන් ගන්නා හා නතර කරන තැන්වල මේ කසල ඉල්ලන අය එකතු කරන තැන්
තියෙන්න ඕනේ. කසල බඳුන්ද තියෙන්න ඕනේ. ඊගාවට විශේෂයෙන් මාලිගාවට පැමිණි හා පිටවන ජනයාගේ කුඩා ළමයින් පමණක් සඳහා ඇතුළු කරගන්න සනීප ආරක්ෂක ස්ථාන සෑදීමත් අවශ්‍යම වෙනවා. ගැහැණු හා පිරිමි ලෙසින් වෙන් කිරීම ගැහැණු ළමයින්ට පහසුවක්. ළමයින්ගේ වයස් සීමාව මනින්නේ උස අනුවයි. එම උසින් පමණක් යා හැකි ඉතා පටු දොරවල් සහිත ස්ථාන වෙන්න ඕනේ. වයස 12න් පහළ ළමයින්ගේ උසක් තිබෙනවා. ඒ සඳහා බස් නැවතුම් ස්ථාන සුදුසුයි. දැන් රටේ ඉතිරි වන තව ජන කොටසක් ඉන්නවා. ශ්‍රී දළදා වැඳීමට ආශාවක් ඇතත් ඒ අයට සියලු දේ ඇතත් මුදලින් ඒ අවස්ථාව ලැබීමට බැරුව ඉන්න කොටසයි. ඒ අය ජීවිතයේ ඉතිරි කෙටි කාලය ගෙවන අයත් තම දරුවන්ගේ දරුවන් ඉතා කුඩා ළමයි ඇති අයත් වනවා. වයස 80 ඉක්ම වූ අයත් මුණුපුරන් උපන් වයසේ පසුවන අයටත් විස බීජ පරිසර නුසුදුසු තෙලෙන්න පොඩි වෙන්න බැරි අයයි. එසේම කුඩාම දරුවන් සුඛෝපභෝගී විදියට තැබිය යුතු නිසා කරදරයක් නැතුව ශ්‍රී දළදා වැඳ පුදා ගැනීමේ අවස්ථාව ඒ අයට අන්තිම දින එකක්වත් වෙන් කරන්න වෙනවා. කුඩා දරුවන් නැතත් මේ අය අතර ඇති හැකි අයත් රට පුරා විශාල ප්‍රමාණයක් සිටිනවා. මුදලට මේ පින කරගන්න බැරි මේ අයටද අවස්ථාවක් ලබා දීමෙන් ඒ අයගෙන් මහනුවරට ආදායමකුත් ගන්න පුළුවන් වෙනවා. ඒ අන්තිම දිනට වෙන් කළ කොටසට පමණක් අවශ්‍ය පහසුකම් මුදල් ක්‍රමයකට ලබා දෙන්න. උපරිමයෙන් හැකි අය මහනුවර වටේ ඇති තරු ස්ථානවලට යයි. මේ අයට එන්න බැරුව ඉන්නවට වඩා ආවාම ආදායමක් ලැබෙන්නේ. මාලිගාවේ පුණ්‍ය කටයුතු සඳහා ආධාර ලැබා ගැනීමේ ස්ථානයක්ද පිහිටවන්න. ඒ අයට දායක වන්න ආරාධනා කරන්න. මේ අවසාන දිනයම විජාතික සංචාරකයටද සුදුසුයි. දැන් මේ දක්වා පැමිණෙන සියලු අයට තමුන්ට හැකි තරමින් කඩන මල්, විකුණන මල් හා මල් පැල, මල් පොකුරු, හඳුන් කූරු ගේන්න කියන්නේ. ඒවා ඒ අය පූජා කිරීමට නොවේ, සියලු වාහන වලින් බහින තැන්වලම එම මල් හඳුන් කූරු බාර දීමටත් ඒවා බාර ගැනීමටත් තැන් හදන්න. එම මල් මාලිගාව ළඟින්ම භූමිවල අලංකාර මල් සැකසුම් ක්‍රම සාදන්න සෙවන කළ ස්ථාන හදන්න. හඳුන් කූරු දැල්වීමට ජනයාට ඇතුළීමට නොහැකි ස්ථාන වෙන් කර මේ සියලු කටයුතු සඳහා පත්කළ කණ්ඩායම් වලට පමණක් බාර දෙන්න. මෙවැනි දිනයන් මිනිසුන් පිරි කසල පිරිවැනි දර්ශන මිනිසුන් පිරීම, කසල පිරීම වැනි දර්ශන වලට වඩා මලින් පුදන මාලිගාව සුවඳවත් වන දර්ශනය අවශ්‍ය බව තේරුම් ගත යුතුයි. මා මෙසේ කීවත් මේ ක්‍රමයට තව සුදුසු ක්‍රම එකතු කරමින් ඇති වූ ප්‍රශ්න අවම කර පිළිවෙලට පිරිසිදුවට මතු දිනයක ශ්‍රී දළදා වන්දනාව කිරීමට හැකි වෙතයි ප්‍රාර්ථනා කරමු. ඔබත් මේ ගැන සිතා බලන්න. ඔබේ අදහස්ද ලියන්න, කමෙන්ට් කරන්න, කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්. නැවත හමු වෙමු.